යෝ after long time කොහොමද ඉතින් ඔන්න කාලෙකට පස්සේ කොට පොඩ්ඩ තවත් vlog එකක් ගෙනාවා. ඉතින් කාර්යබහුල සතියක් අවසානයේ ඔන්න තවත් ඕගලන්ට vlog එකක් මම තිලින කරන්න යන්නේ. මේ තමයි 2025 BMICH එකේ පැවැත්වපු මෝටර් ෂෝ එක. ඉතින් මමයි මගේ යාළුවෝ ටිකයි මෝටර් ෂෝ එක බලන්න ගියා. නොවැම්බර් මාසේ 21 වෙනි නෑ 22 වෙනි සෙනසුරාදා. හරිද? 22 වෙනි සෙනසුරාදා ගියේ. මොකද 21 මම වැඩනේ 21 මම කාර්යබහුල වෙලා හිටියේ. ඉතින් ඔන්න අපි ගියා මෝටර් ෂෝ එක බලන්න. මෝටර් ෂෝ එක බලන්න ගිය වෙලාවේ අපිට ගොඩාක් වාහන හම්බුණා. මොකද වෙහිකල් ලවර්ස්ලා සෑහෙන්න ප්‍රමාණයක් ඒ වෙනකොටත් එතනට ඇවිල්ලා හිටියේ. ඉතින් ඔයගලන්ට පේනවනේ මේ වීඩියෝ එකේ මේ කොච්චර ලස්සන වාහන තියෙනවද කියලා. ඉතින් ඔය ඔයගලන්ට දකින්න වෙන්නේ Porsche එකක් ඈ. ඔය චෙරි ගෙඩියක් වගේ තියෙන්නේ ලස්සන වාහනයක්. ඉතින් මේ වගේ ලස්සන වාහන ගොඩක් අපිට දැක බලා ගන්න හම්බුණා. ඒ වගේම තමයි මේ සෑහෙන පිරිසකුත් ඇවිල්ලා හිටියේ. මොකද අපි හවස් වරුවේ ගියේ වැඩ ඔක්කොම ඉවර කරලා. ඒ ගිය වෙලාවේ තමයි අපිට මේ වගේ වාහන දකින්න හම්බුනේ. මෙන්න දිනවා Nissan GT-R එකක්. R35 එකක් Godzilla එකක් අපිට ඇතුළට ගිය ගමන් BMICH එක ඇතුළට ගිය ගමන් අපිට මේ ප්‍රදර්ශනයේ වෙලාවේ අපිට දකින්න හම්බුණා GT-R එකක්. මේ වගේ තව ලස්සන වාහන ගොඩක් තිබ්බේ. ඒ වගේම අලුතෙන්ම ඉන්ට්‍රොඩියුස් කරන තවත් වාහන ටිකක් අපිට දැක බලා ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් මම හිතනවා මේක මේ පට්ටම එක්ස්පීරියන්ස් එක. කියන වාහන වලට ආදරය කරන ඔයා එන්න ඕන තරම්. මොකද වාහන විතරක් නෙමෙයි ගයිස්. දැන් වාහන කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ කාස් විතර නෑ. කාර් විතරක් නෙමෙයි බයිකුත් අපිට තිබ්බ. මේ ඔයගලන්ට පේනවනේ ස්කූටර් වර්ගයේ බයික්, විවිධ බයික්. මොකද මම බයික් ගැන නම් එච්චර ලොකුවට දන්නේ නැහැ. මොකද මම බයික් වලට එහෙම ලවර් කෙනෙක් නෙමෙයි. නමුත් අර පොදුවේ වාහන කියන එක ගත්තාන් පස්සේ මෙතන බයික් තිබ්බා, ඊට පස්සේ කාර් තිබ්බා, ඊට පස්සේ ජීප් තිබ්බා, කැබ් තිබ්බා. එක එක වර්ගයේ වාහන වර්ග රාශි ගොඩාක් තිබ්බා. ඉතින් හරිම ලස්සනයි, හරිම ක්‍රියේටිව් වැඩක්. ඔන්න තියෙනවා BMW එකක්. BMW වලට ආදරය කරනවාට BMW කාර්ද, ඊට පස්සේ එක එක જાතිය වාහන ගොඩක් තිබ්බා. සමාන වාහන වල නම් පව මම දන්නේ නැහැ. ඒ තරමට ලස්සන වාහන ගොඩක් තිබ්බා. මේවා දැක්ක ගමන් අපිට මෙතනින් එන්න හිතුන්නේ නැහැ. පළවෙනි කාර්යව තමයි ගියපු ගමන්ම මේ වාහන ඔක්කොම ටික දැක්කයින් පස්සේ අපිට එන්න හිතුනේ නැහැ. එච්චරටම ලස්සනයි. මේ BMW ගැන කතා කරොත් එහෙම ඔයගලන්ට පේනවා ඇති මේ BMW එකේ මුහුණ නිකන් පට්ට ඇග්‍රෙසිව් ලුක් එකක් තියෙනවා. මට ඒකත් එක්කම හිතුණා මේක මේ විදිහට මේ ෂොට් එකක් ගන්න. මොකද මාර ලස්සනයි. මම මේකත් එක්ක ෆොටෝ එකකුත් ගත්තා. ඔන්න තියෙනවා මගේ ඩ්‍රීම් කාර් එක. මම පට්ටම ආස කරන කාර් එකක් තමයි GT කියලා කියන්නේ ස්ටාර්ලට් එකේ. ස්ටාර්ලට් ගත්තාන් පස්සේ ග්ලැන්සර් තියෙනවා, ස්ටාර්ලට් GT ටර්බෝ එක තියෙනවා, එහා පැත්තේ තියෙන Honda එකක්. ඔන්න මම අර කිව්වා වගේ ජිප් කලෙක්ෂන් එකක් අපිට දැක බලා ගන්න තිබ්බා. ෆෝර්ඩ් වලින් ගහන, ඒ වගේම තව විවිධ වර්ග වලින්. ඉතින් මේකත් මාරම ලස්සනයි. ඒ වගේම ඩිෆෙන්ඩර් එකක් අපි දැක්කා වයිට් කලර්. ඒ වගේම තව ෆෝර්ඩ් එකෙන්ම තියෙන තව කැප්ස් වර්ග අපි දැක්කා. KDH වෑන් එකක් තිබ්බා. මේ වගේ තව මේ ලස්සන වාහන තිබ්බා. අපි මේ හෝප්ස් තියන් හිටියේ මේ ඒ කියන්නේ මීට වැඩි ඒ කියන්නේ මස්ටෑන් එකක්, ලැම්බෝගිනි එකක්, ෆෙරාරි එකක්, බුගාටි නෑනේ නේ. ෆෙරාරි එකක්. ඒ වගේ අර සාමාන්‍යයෙන් ඊට වැඩි ටිකක් හොඳ ලක්සරි ටයිප් එකේ වෙහිකල් එකක් තිබුණේ. නමුත් තිබ්බේ නෑ. මං හිතන්නේ ඊයේ වෙන්නේ නැති තිබ්බේ නැතුව ඇත්තේ සමහරක් විට අද හෙට අනිද්දා වගේ දවස්වල එන්නත් ඉඩ තියෙයි. හැබැයි මේ මට ඇට්‍රැක්ෂන් වුණා මේ Porsche කියන වාහනේ. මොකද චෙරි ගෙඩියක් වගේ, ඇත්තටම චෙරි ගෙඩියක් වගේ මාරම ලස්සනයි. ඕන දෙනවා ඩිෆෙන්ඩර් එකක්, කළු පාට ඩිෆෙන්ඩර් එකකුත් අපි දැක්කා. ඊට පිටිපස්සෙන් BMW i8 එකක් තිබ්බා නිල් පාට. හරි ලස්සනයි. මේ වාහන ටිකත් මාරම ලස්සනයි. වාහන කලෙක්ෂන් එක සුපිරි. ඉතින් ගොඩක් කට්ටිය ෆොටෝස් ගහනවා දැක්කා. ඊට පස්සේ ගොඩක් කට්ටිය එන්ජොයි කරනවා දැක්කා. ඒ විතරක් නෙමෙයි Tamanට වාහන වලට ඕන කරන දේවලුත් ගන්න පුළුවන්. හරි. දැන් බලන්න යන්නේ අපේ බයිසිකල් කොල්ලන්ගේ වැඩ කිඩ ටික. මේක බලද්දි නම් ඇත්තටම පපුවත් එක ඩිග් ගන්න ගත්තා. මොකද මේ හරිම මේ අනතුරුදායක. හැබැයි මෙයාලා හොඳට පුහුණු වීම කරලා කරන නිසා ලස්සනට වැඩේ කරා. එන්න මේ ක්‍රවුඩ් එකකින් හොඳ ෆීඩ්බැක් එකක් ලැබුණා. එයාලා චියර් කරා. මෙයාලා ලස්සනට ඒ වැඩේ ඕගනයිස් කරලා තිබ්බා. ලස්සනට මෙයාලා එයාලගේ මේ පර්ෆෝම් එක මාර විදිහට ඉදිරිපත් කරා. ඒකත් එක්ක හරි ලස්සනට සුපිරිට වැඩේ වුණා. ඔන්න ඕක තමයි 2025 මෝටර් ෂෝ එකේ තත්ත්වය. ඒ වගේ වාහන ටිකක් තමයි අපිට දකින්න ලැබුණේ. හරි. අපි දැන් බලමු වාහන වල වෙඩිපත්තු කරනවා. ඕම් බලන්නකෝ වෙඩිපත්තු කරනවා. ඇස්ටන් මාටින් එකයි Porsche එකයි එකතු වෙලා දෙන්න තරඟෙට වෙඩි දාන්න පටන් ගත්තා. බෝම්බ පත්තු කරන්න පටන් ගත්තා. පේනවද? ඔන්න ඔය විදිහට තමයි අපිට දකින්න ලැබුණේ. ඉතින් මතක් කරනවා වීඩියෝ එක ওই විදිහට තමයි එන්න වෙන්නේ. ඉතින් ගොඩක් අපි හිටියේ නෑ වෙලාවෙ. අපි ආවා රැය දෙකකින් වගේ ඉඳලා ආවා. මොකද රැය වෙනකන් ඉන්න හම්බුනේ. හරි. ඉතින් මතක් කරනවා වීඩියෝ එක ලස්සනට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. දන්න හැමෝටම ෂෙයා කරන්න. ඔයත් බලන්න යන්න. ජය වේවා.